හයි සුබ දවසක් හැමෝටම ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඇඩ්වාන්ස් සර්වේ එක. ඉතින් මේ ඇඩ්වාන්ස් සර්වේ එකේ ඩයමන්ඩ් නොමිලේ අරගෙන රිවෝඩ් කීපයක් නොමිලේ ගන්න පුළුවන්. ඒ දේවල් ගන්න කොහොමද? ඒ වගේම ඇඩ්වාන්ස් සර්වේ එකේ මේ ලොබි එකේ නොමිලේ ගන්න දේවල් හැම දෙයක් ගැන අද වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඇඩ්වාන්ස් සර්වේ එකේ APK එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් 21 වෙනිදා 12න් පස්සේ වගේ APK එක ඩවුන්ලෝඩ් කරගෙන කෝඩ් එක ගහලා ඔයාලට පුළුවන් ඇඩ්වාන්ස් සර්වේ එකට ලොග් වෙන්න. ඉතින් අපි බලමු මේ ඇඩ්වාන්ස් සර්වේ එකේ නොමිලේ ගන්න පුළුවන් මොනවද කියලා. ඉතින් දැනටම මගේ ඇඩ්වාන්ස් සර්වේ එකේ ඩයමන්ඩ් 3097ක් තියෙනවා. ඉතින් තව මේ විදිහට අපිට මිෂන් ටික කම්ප්ලීට් කරලා මෙන්න මේ ඩයමන්ඩ් ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ ID එකටම ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඩයමන්ඩ් টොප් අප් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් টොප් අප් කරගන්න මෙන්න මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා දැම්ම ඔයාලගේ ID එකටම විශ්වාසවන්තව ඩයමන්ඩ් টොප් අප් කරගන්න. හරි දැන් අපි බලමු මෙන්න මේ ඇඩ්වාන්ස් සර්වේ එකේ දීලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මිස්ට්‍රි ෂොප් එකක්. හරිද? අපි බලමු මිස්ට්‍රි ෂොප් එකේ මොනවද අපිට නොමිලේ ගන්න පුළුවන් කියලා. ඊට අමතරව මම බලනවා අපිට අලුතෙන්ම ගන් කීපයක් එනවා. ඉතින් මේ ගන් මොනවද කියලා ඉස්සෙල්ලා මම පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පහළට ආවට පස්සේ අලුතෙන්ම M7 කියලා. ඉතින් මේවා ගැන මම අප්ඩේට් දාලා තියෙනවා. ඔයාලා කලටම දකින්න ඇති. ඒ වගේම තමයි මැප් එකේ චේන්ජ් වෙන දේවල් ගැනත් මම ෂෝට් වීඩියෝ දාගෙන යන්නේ. ඉතින් අද එක වීඩියෝ එකක් දැම්මා. ඉදිරියටත් වීඩියෝ දානවා. ඉතින් ඔයාලා අප්ඩේට් එකේ හිටියොත් channel එක sub කරලා bell icon එක call කරලා තියාගන්න. ඒ වගේම TikTok එක, ඒ වගේම FB එක follow කරලා තියාගන්න මේ වගේ අලුත් දේවල් දැනගන්න. ඒ වගේම මගේ WhatsApp group තියෙනවා. ඒවට join වෙලා ඉන්න. ඒ වගේම Telegram group එකක් තියෙනවා. මේකට join වෙන්න ඔයාලා කැමති නම්. ඉතින් මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් M7 කියලා ගන්න ස්කින් එකක් දෙනවා. මේක දුර ගහන ගන්න එකක්. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනට ආවට පස්සේ මෙතන තියෙනවා RPK කියලා ගන්න එකක්. ඉතින් කෝඩ් එක ඔයාලා දන්නවා. මේ ගන්න එක ආවා. ඊට පස්සේ M60 ආවා මට මතක විදිහට. ඊට පස්සේ මේක දුන්නා. මේකත් දීලා දැන් අවුරුදු 2-3ක් වෙනවා. ඊට පස්සේ RPK එක ඔන්න දීලා තියෙනවා. ඒකටත් ගන්න ස්කින් එහෙම ගොඩක් එන්න තියෙනවා. ඒ වගේ නම් එහෙම මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා TikTok එකේ, FB එකේ වගේම YT එකේ තුනේම දාලා තිබ්බා ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මේ ගන්න එක නම් ඉතින් කට්ටේට දෙකට නැමිලා ගහන්න පුළුවන් 3ට කැඩෙන්න එනිමින්ට. ඉතින් සුපිරියක් වෙයි කියලා හිතනවා මං ඉදිරියට. ඉතින් මැෂින් ගන්න එක වගේම සුපිරියක් වෙයි මේකත්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට බලන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ විදිහට Evo 3 කියලා ගන්න එකක් එනවා. හරිද? E3 කියලා හිතමුකෝ අපි. Evo 3 E3 කියලා ලේසිවට කියමු. ඉතින් මෙන්න මේ ගන්න එක මීට කලින්ම යූස් කරන එක ගේම් එක. ඒක කියන්නේ නැහැ වීඩියෝ එකේ මොකද්ද කියලා. ඒ ගේම් එක ඔයාලා ප්ලේ කරලා ඇති PC ගේම් එකක්. ඉතින් ඒකේ තිබ්බ සුපිරිම ගන්න එකක් තමයි මේක. ඉතින් මේක ළඟ ගහන්න තියෙන ගන්න එකක්. ඉතින් ඕ ගන්න හතර තමයි තියෙන්නේ. ඊට පස්සේ ස්නයිපරයක් මං හිතන්නේ තියෙනවා අලුතෙන්. මේ තියෙන්නේ M200 කියලා ගන්න එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් අපිට අලුතෙන් එන ගන්න එකක්. හරිද? ඔන්න ඉතින් ඒකත් හරි. ඊට පස්සේ අපි බලමු මිස්ට්‍රි ෂොප් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මං ඉස්සෙල්ලම try your luck කියන එක දීලා ස්ටොප් කරනවා. අම්මට 179ක් ආවා. අපි බලමු ඇඩ්වාන්ස් සර්වර් එකේ ෂොප් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සර්වර් ෂොප් එකේ මෙන්න මේ බණ්ඩල් එක තියෙනවා. මේ බණ්ඩල් එක අන්ලොක් කරගන්න ඩයමන්ඩ් 100ක ඒවා ගන්න කියනවා. අපි බලමු මේවත් අර සමහර වගේ පැක් ඩවුන්ලෝඩ් කරන්න අන්න. මේව දාගන්න පුළුවන්. මේක සුපිරියක්. හරිද? ඊට පස්සේ මේ බණ්ඩල් එක අපිට ගන්න පුළුවන් 209ක් දීලා අපි ඔක්කොම සුත්තක මේ ගමු. ඉතින් මේකේ තියෙන ටික ඊට පස්සේ මෙතන තියෙනවා මේ බැනර් අවතාර තියෙනවා. මේ ඉමෝට් ටික අපිට අර ලොබි එකේ දාන්න හදා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද හොඳයි. නැත්නම් අර ඇඩ්වාන්ස් සර්වර් එකේම දෙන ඒවා අපිට එහෙම කරන්න අමාරුයි. අන්න ඕ විදිහට තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන් ඩිස්කවුන්ට් ඉවෙන්ට් එක. ඉතින් මේ ඇඩ්වාන්ස් සර්වර් එකේ නම් මෙලෝ රහස් නැති ඩිස්කවුන්ට් ඉවෙන්ට් එකක් දීලා තියෙන්නේ කියන්න තමයි මට නම් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කෝබ්‍රා බැනර් අවතාර ටික තියෙනවා මේ විදිහට. මෙතනක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඒ ටික. ඊට පස්සේ අපි බලමු තව මේක රීපේස් වෙන දවස් 14ක් තියෙනවා මේ ඉවෙන්ට් එක නම්. ඉතින් ඕ ටික තමයි තියෙන්නේ. ඔන්න මහලොකු රිවෝඩ් එකක් නෑ. ඊට පස්සේ තියෙන ඩයමන්ඩ් එක ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි ඔයාලට මේ ඉවෙන්ට් එක කරන්න තියෙන්නේ මේ ඇඩ්වාන්ස් සර්වර් එකේ. ඉතින් ඕ වෙනස්කම් තමයි තියෙන්නේ. ඉතින් ලොකුවට මේ සෙටින් වලවත් එහෙම වෙනස්කම් නෑ. ආයේ මැප් එක ඇතුළට ගියාට පස්සේ ලොකු වෙනස්කම් වෙනවා. ඉතින් ඒවා මම ටිකින් ටික වීඩියෝ අරගෙන එන්න හොයලා බලලා මොකද මැච් ප්ලේ කරලම් බලන්න ඕන මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැක්ක විදිහට එකක් ඩෙසර්ට් ඊගල් එක දෙනවා කියලා මම වීඩියෝ එකේ කිව්වා. ඊට පස්සේ තව අර වෙස්බූනක් දාගෙන අපිට හයිට් වල යන්න පුළුවන් සීන් එකක් තියෙනවා. මේ හයිට් නෙමෙයි සෝරි මේ හැංගිලා වගේ යන සීන් එකක් තියෙනවා. ඉතින්
ඊට පස්සේ මේ මැප් එකේ අර ලූට් කරන්න වෙනම තියෙනවා. ඉතින් ඒ වගේ සීන් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි අලුතෙන් වෙනස් වෙලා තිබ්බ ටිකක්. ඉතින් තව ගොඩක් තියෙනවා. ඉතින් පුළුවන් විදිහට මම ෂෝට් වීඩියෝ දාන්නම්. ඉතින් ඔයාලා ඇක්ටිව් එකේ ඉන්න වීඩියෝ බලන්න. ඉතින් මේ ඉමෝට් එක මේ තියෙන්නේ. හරි එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන් කරනවා. ඔයාලත් ඇඩ්වාන්ස් සර්වර් එක අනිද්දා නෑ හෙට 21 හෙට ඔයාලා හදලා බලන්න. ඔයාලටත් මේ දේවල් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එන් කරනවා. අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා.